හෙලෝ වෙල්කම් ටු මයි YouTube channel. හුඟ කාලෙකින් තමා මම ඔයාලට මේ වීඩියෝ එකක් ගේන්නේ. අද මම ඇවිල්ලා තියෙන්නේ සූර්ය රිසෝට් හොටෙල් එකේ. ඒ කියන්නේ මේ හොටෙල් එක තියෙන්නේ වයිකාල් වල හොටෙල් එකේ ලන්ච් බුෆේ එක try කරන්න. මේ තියෙන්නේ අපේ ටේබල් එක අවුට්ඩෝර් ඒරියා එකක තමයි මේගොල්ලන්ගේ ටේබල් arrange කරලා තිබුණේ. මේ හොටෙල් එකේ තිබ්බ view එකට නම් මම මාර විදිහටම ආස වුණා. ඒ view එක නිසාම තමයි මම මේතන select කරගත්තේ. අපි ගියපු ඩේ අවුටින් පැකේජ් එකටම තමා මේ ලන්ච් බුෆේ එකත් ඉන්ක්ලූඩ් වෙලා තිබ්බේ. ඔයාලට කැමති නම් ලන්ච් එකට උනත් විතරක් යන්න පුළුවන්. එක්කෙනෙක්ට ප්‍රයිස් උනේ 6900ක්. එහෙනම් අපි යමුකෝ සුප් කෝන් එක බලන්න. මෙතන සුප් වර්ග දෙකක් තිබුණා. හැබැයි මට එකක නම් මතක නැහැ. සීෆුඩ් සුප් එකක් තිබ්බා. අනිත් එක මට මතක විදිහට වෙජිටබල් සුප් එකක් තමා. මේ තියෙන්නේ බ්‍රෙඩ් කෝන් එක. ඇත්තම කියනවා මම ගෙදරදි හදන සුප් නම් බොන්න ආසම නැහැ. හැබැයි හොටෙල් එකකට ගියාම නම් සුප් අනිවාර්යයෙන්ම බොනවා. මොකද ඒක මාරම රසක් නේ තියෙන්නේ. දැන් අපි යමුකෝ සැලඩ් කෝන් එක බලන්න. අම්මෝ එතන තිබ්බ සැලඩ් තොගේ නම් green salad, seafood salad, beetroot salad, tuna salad, ඒ වගේ මේ ස්පෙෂල් එකක් විදිහට chef salad කියලා එකකුත් තිබුණා. එතකොට chicken salami, මේ වගේ sausages තිබ්බ platter එකක්, chicken salad, potato salad, ඒ වගේ මෙතන තව තිබ්බා pasta salad එක. ඒක නම් ඇත්තට මාරම රහයි. මේ තියෙන එක මම දෙපාරක්ම බෙදාගෙන කෑවා ඒ salad එක නම්. මේ තියෙන එක මං අර කලින් ඔයාලට කිව්ව චෙෆ් සැලඩ් එක තමයි මේ තියෙන්නේ. සමහර කට්ටිය ඉන්නෝනේ එළවලු කන්න කැමති නැති අය. ඒ වුණාට මේ වගේ තැනකට ගියාම අර දකින්නකොට තියෙන මොකක්ද ඒකට කියන්නේ? අනේ මට කියන්න තේරෙන්නේ නැහැ. එතකොට කන්න හිතෙනවා. මමත් ඒ වගේ කෙනෙක් තමයි. සමහර දේවල් අපි කන්නේ නැහැනේ. ඉතින් කියන්න ඕනේ මගේ මේ වීඩියෝස් වල ඔයාලා මොනවා හරි අඩුපාඩුවක් දකිනවනම් අනිවාර්යෙන් ඔයාලා මට ඒව කියන්න. එතකොට මට ඒව හදාගන්න පුළුවන්. මොකද මං හරිම ආසාවෙන් තමයි ඔයාලට මේ විදිහට වීඩියෝස් අරන් එන්නේ. එන්නකෝ බලන්න තව මොනවද තිබුණේ කියලා. මෙතන තිබුණ ඩෙවල් චිකන්, මේ තියෙන්නේ එග් නූඩල්ස්, රයිස් වර්ග විදිහට yellow rice, red rice, seafood rice තිබුණා. හැබැයි මේ seafood rice එක නම් මට එච්චරම සෙට් උනේ නැහැ. ඩෙවල් චිකන් එකයි එග් නූඩල්ස් එකයි නම් හරිම රසට තිබුණා. මට ඉතින් මෙතන තිබ්බ හැමදේම වීඩියෝ කරන්න නම් බැරි වුණා. මොකද ඉතින් වීඩියෝ කරන්න ඉන්නේ මං විතරයිනේ. මගේ යාළුවෝ මේව කරන්න දන්නේ නැහැ. මෙතනට ඇවිල්ලා හිටිය ෆොරින් කට්ටිය නම් ශ්‍රී ලංකන් කෑම මාරම ආසාවෙන් කන මම දැක්කා. එහෙනම් අපි යමුකෝ ශ්‍රී ලංකන් කෝන් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. පළවෙනියට මේ තියෙන පෝක්. මේ තියෙන්නේ බ්ලැක් කරි පෝක්. කන්න කැමති ඔයාලට නම් ඉතින් ඔන්න පෝකුත් තියෙනවා. බලමුකෝ මේ මොනවද කියලා. ටෙම්පර්ඩ් ප්‍රෝන්ස්. එතකොට තව තිබුණා පරිප්පු නැතුව ඉතින් ශ්‍රී ලංකන් කෑම කන්න නැතුව බෑනේ නේද? මොන්න පරිප්පුත් තියෙනවා. මේක නම් මොකක්ද කියලා මට මතක නැහැ. ඊට පස්සේ බීන්ස් කරි. මට නම් ඉතින් කොච්චර රයිස් ඇන්ඩ් කරි කෑවත් එපා වෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ තැනකට ගියත් අනිවාර්යෙන් පොඩ්ඩක් කරි කනවා. සෝයා ඇඹුලේ තව කෑම තියෙනවනේ මේ බලන්නකෝ. පොල් සම්බෝල, වම්බටු මෝජු, එතකොට පිපින්න සලාද. මෙතන මේ පොට් එකේ තියෙන කකුලුව. මට ඒක නම් වීඩියෝ කරන්න අමතක වෙලා. මෙතන තියෙන බැටර් ෆ්‍රයි සීෆුඩ් නම් මේ සෝස් එක මාරම රහයි. මම ඔයාලට කිව්වනේ පෝක් කන්න කැමති අයට මෙතන ගොඩක් දේවල් තියෙනවා කියලා. මේ තියෙන්නේ රෝස්ටඩ් පෝක්. මෙතන මේ තිබ්බ පයිනැපල් සෝස් එකත් එක්ක මේක මාරම රහට තිබුණා. දැන් අපි යමු ලයිව් ස්ටේෂන් එක පැත්තේ. මෙතන ස්පැගටි, පාස්ටා මේ ඉන්න ලස්සන චෙෆ් එකක් අපිට හදලා දෙනවා. මම වීඩියෝ කරනවා දැකලා එයාට හිනත් ගියානේ. ඔයාලට ඉතින් කැමති නම් පාස්ටා නැත්නම් ස්පැගටි මෙයාට කියලා රහට හදාගන්න පුළුවන්. දැන් එහෙනම් යමු අපි හැමෝම කන්න කැමති ඩෙසර්ට් කෝන් එකේ මොනවද තියෙන ඩෙසර්ට් ಜಾති කියලා බලන්න. ඔයාලා මගේ වීඩියෝ කලින් බැලුවා නම් ඔයාලට මතක ඇති මම කියනවා ඒ තැන්වල තිබ්බ ඩෙසර්ට් නම් ඇත්තටම රහ නැහැ. ඔය තියනවා වගේ කියලා. හැබැයි මෙතනදී මම කියන්න ඕනේ මෙතන තිබ්බ හැම ඩෙසර්ට් එකක් වගේම හරිම රසයි. මට දැන් මේ වීඩියෝ එකට වොයිස් කරනකොට දැන් හිතෙනවා අනේ ඒ ටික දැන් මට කන්න තිබුණා නම් කියලා. මෙතන තිබ්බ ඩෙසර්ට් ಜಾති වලින් හැම එකෙම පොඩ හරි අරගෙන මම හැම එකෙම try කළා. එතකොට මෙතන තිබුණා පෑන් කේක්, දෙවිල් කේක්, වෝටර්මෙලන් කේක්, ජෙලි, අයිස්ක්‍රීම්, එතකොට බනානා පුඩින් එකක්, කැරමල් පුඩින්, ඉක්ලයාස්, ෆ්‍රෙෂන් ෆුඩ් කේක්, කප් කේක්, එතකොට ඔය විදිය පේන මාෂ්මිලෝස්. මේ තියෙන බනානා පුඩින් එක මට ඒක අරින්න නම් අමතක වුණා.
ෆැෂන් ෆෘට් කේක්, මේ තියෙන අර මං කියපු දෙවිල් කේක් එක, එතකොට පෑන් කේක් විත් පොල් පැණි, මේ තියෙන්නේ වෝටර්මෙලන් කේක් එක. එතකොට මෙතන තිබුණා කට් ෆෘට්ස්. මේ වගේ තවත් අලුත් වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න ඔයාලා. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් bye bye.